බලන්නකො එහෙනම් බන්න එකක් ගන්න. ලස්සන විදියට ලයිට් දැම්මා. ඔයත් මේ ටයිම් එකේ කානිවල් එකේ හිටියා වෙන්නත් පුළුවන් ඉතින්. Hi guys, කොහොමද ඔයාලට? ඔන්න දෙසැම්බර් 26 වෙනිදා කවල් 12ට විතර වගේ තමයි මේ අම්මයි මායි අර මාත් එක්ක වීඩියෝ කරන මල්ලි ඔන්න අපි ගියා වන් ගෝල් ෆේස් එකේ ටිකක් ඇවිදින්න. ඇවිදින්න කියන්නේ අපි ගියේ ටිකක් සෙල්ලම් කරලා එන්ජොයි වෙන්න. මොකද නත්තල් මාසෙට ඉතින් මාරම ලස්සනට සරසනවානේ. ඉතින් ඒ නත්තල් සැරසිලි බලන්නත් එක්කම තමා ගියේ. ඔන්න අපි ගේමින් ඒරියා එකට මෙන්න මේ විදියට ඇතුල් වුණා. ගායිස් ඉතින් දවල් කියලා කිසි වෙනසක් නැහැ. පුදුම විදියට කට්ටිය හිටියා. ඉතින් ඔන්න අම්මා කිව්වා මටයි මල්ලිටයි ඇති වෙන්න ගේම්ස් ප්ලේ කරලා එන්න කියලා. අම්මා ඉතින් පැත්තකට වෙලා බලන් හිටියා. ඔන්න ඊට පස්සේ අපි දෙන්න ගියා මෙන්න මේ විදියට ගේම්ස් ප්ලේ කරන්න. හිතුවට වඩා මේ ගේම් එකත් ඇත්තටම සුපිරි. ඒක බලන් ඉන්නවට වඩා ප්ලේ කරද්දිම තමයි තේරුනේ. ඔයාලත් ටිකක් බලන්නකො එහෙනම්. එහෙනම් තව පොඩි ෆන් එකක් ගන්න යමු. මේක නම් ආයි කියන්න දෙයක් නෑ සුපිරි. මොකද ඉතින් අපි කැමැත්තෙන් ගුටි ගන්නනේ යන්නේ. ඊට පස්සේ ටෙඩි එක ගන්න try එකක් දුන්නා. මෙන්න තියෙනවා coin එක. ඔන්න මල්ලි එකෙන් try කරන්න යන්නේ. බලමු අපි හම්බෙයිද කියලා. මේකේ මොකක් හරි පැටර්න් එකක් ඇතිනේ. හරි ඒවා වුණ නෑ. අපි යන්කො ටිකක් ඇවිදින්න. මෙතන ට්‍රේන් එකක් තියෙනවා. ට්‍රේන් එක පටන් ගන්නේ 2:00ට කියලා කිව්වා. ඉතින් එච්චර වෙලා එතන බලන් ඉන්න බෑනේ. ඉතින් අපි තව ටිකක් ඇවිදින්න ගියා. ඔන්න ඊට පස්සේ අපි තව ගේමින් ඒරියා එකකට මේ විදියටම ගියා. කලින් වගේම මෙතනත් ගොඩක් ගේම්ස් තියෙනවා. ඉතින් ඔයාලට පේන ඇති කට්ටිය ගේම්ස් ප්ලේ කරනවා එහෙම. ඔන්න ඔය විදිහට තව ටිකක් ඇවිදලා ගේම්ස් එහෙම ප්ලේ කරා. ඔයාලා ආකර්ෂ vlogs දැන්ටමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම මෙතැන්ම subscribe කරන්න. ඔන්න ඊට පස්සේ අපි හවස 3ට විතර ගෝල් ෆේස් එකට ගියා. කොහොමත් කානිවල් එහෙම පටන් ගද්දී 6:00 විතර වෙනවනේ.
එතකන් ඉන්න ඕන නිසා පොඩි පොඩි කඩචෝටු ටිකකුත් කෑවා. ඔන්න මේ විදිහට අපි දෙන්නට නත්තල් කැප් දෙකකුත් හම්බුණා. ඒකත් අපි දාගෙන පොඩ්ඩක් පිස්සු වැඩ ටිකක් කර කර හිටියේ. ඔන්න කාලේ ගෙවෙනවා තේරුණෙත් නෑ. හවස් වුණා. හැම පැත්තෙම මාරම ලස්සන විදියට ලයිට් දැම්මා. ඒත් එක්කම කානිවල් එක පටන් ගත්තා. සමහර විට මේ වීඩියෝ එක බලන ඔයත් මේ ටයිම් එකේ කානිවල් එකේ හිටියා වෙන්නත් පුළුවන් ඉතින්. ඉතින් මේ බලන්නකෝ මේවා දැක්කම යන්න බයයි. මම නම් මේකවත් ගියේ නෑ. හැබැයි කට්ටිය මාර විදියට පොලිම් හිටියා මේවා යන්න. ඔය බලන්නකෝ ඉතින් ගිය කට්ටිය කෑ ගහන විදිය. ඕවා හෙද්දිත් යන්න බයයි. ඉතින් අපි කට්ටිය ටිකක් ඇවිද හිටියා. ඉතින් මේ පාර ක්‍රිස්මස් එකත් ගිය පාරවල් වල වගේම මාරම ලස්සන විදියට කොළඹ සරසලා තිබ්බා. කානිවල් එකත් සුපිරියටම තිබ්බා. එහෙනම් guys අලුත් දවසක අලුත් vlog එකකින් හම්බෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.